හලෝ හලෝ මගේ මායා පැටවුනේ ඔන්න ඉතින් කාලෙකින් මං ආවා මම පුංචි බ්‍රේක් එකක් ගත්ත ළමයි මොකද අවුරුදු වලින් පස්සේ දන්නවනේ මොම බිසී වෙනවා ඊට පස්සේ මං අසනීප වුණා මට වොයිස් එකක් කරගන්න තරම් හොඳ මට්ටමක මං හිටියේ නෑ දැන් මගේ කැම්පස් එකේ වැඩ ගොඩාක් හිර වෙලා තියෙනවා ඒ අතරේ මං ඔයාලව හොයාගෙන ආවේ ඔයාලා ආදරෙන් මේ කතාව හොයන හින්දා ඔන්න කාලෙකින් ආව නිසා දිග්ගම දිග කොටසක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි යමු වැඩි කතා නැතුව අරුංගල් 17 කියවන්න. අරුංගල් 17 වෙනි දිගහැරුම්. කවීෂ්ගේ දැඩි බැල්මත් ඒ තර්ජනාත්මක වදනුත් හමුවේ තෙදස් මදක් පසුපසට විය. ලොකුගේ ඒ හැසිරීමට කලන මදක් කලබල වූසේකි. තෙදස්සේ වරදවා සිතුවහොත් සිදුවන්නේ නපුරකි. එරත් ඔහු මේ රාත්‍රී භෝජනය සැලසුම් කළේ මහත් සතුටිනි. ඔහුගේ වදන්වල එම සතුට ඕනෑමටත් වඩා ගැබ්ව තිබුණි. කලන සීරුවෙන් තෙදස් අසලට විත් ඔහුගේ කරට අතක් තමා ගත්තේය. අවුල් ගන්න එපා හොඳේ තෙද්දයි අපේ ලොකු අරම කිව්වට සුදුවක් කියවම කලබල වුණාම ලොකුවා ඊට වඩා කලබල වෙලා බය වෙනවා. ඒකයි ඔය. ඒකට කමක් නෑ පොඩ්ඩක්. මට අවුල් අහස් කලබල වුණ එකට. මං එහෙම දෙයක් ෂිට් ඒකට උඹ මොනවා කරන්නද බං අයි ඕක නෝම. තව ටිකකින් අපි සුදුවක් කිය ආයෙම කලින් වගේ ෆිට් එකේ ඉන්න. උඹ බය වෙන්න එපා. මං අම්මිලාව යවලා එන්නම් පොඩ්ඩක්. එයාලා තව හිටියොත් අහස් තවත් අවුලයි. ඒත් ඒත් මේත් නෙමෙයි. උඹ පොඩ්ඩක් අහස බලපන්. ලොකු මාසිනා මට නම් තව පැයකටවත් එයා ළඟට යන්න දෙන එකක් නෑ. උඹ දැක්කේ නෑනේ මට දාපු බැල්මට් එක. ඕ. උඹට කොහොමද අපි ලොකුව ෂේප් කරගන්න නම් ටිකක් ලොකු ගේමක් දෙන්න වෙයි. ඒක නම් සිරා මං එන්නම් අම්මිලාව යවලා. එසේ පවස තෙදස් එතනින් පිටව ගිය සිය මවත් පියත් සොයාගෙන කලන නම් මුන්නේ මේ සිය මස්සිනා පිළිබඳව සුපැහැදිලි හැඟීමෙනි. ඔහු ඉක්මනින් සියල්ලම හොඳින් වටහාගෙන ඇත. කවීෂ්ගේ දැඩි වදන් හමුවේ ඔහු හා එකට එක වදන් කීමට තෙදස්ට ඕනෑ තරම් ඉඩකඩ තිබුණි. එහෙත් ඔහු එම අවස්ථා මනාව කළමනාකරණය කරගත්සේකි. කලන ශාවිල්‍ය අසලට ගොස් ඇගේ අසලින්ම අනෙක් දෙදෙනා මෙන්ම අසුන් ගත්තේ මේ පිළිබඳව බොහෝ සිතමින්. අම්මී පොඩි ප්‍රශ්නයක්. අම්මිලාට අහස වෙන දවසක මම මීට් කරවන්න. අදට අම්මිලාට යන්න පුළුවන්ද? එයා ටිකක් කලබල වෙලා. මොකද පුතුවේ එන වෙලාවේ අර මලක් වගේ ලස්සනට හිටියේ. ඒක තමයි අම්මි මම කතා කරනකොටත් එහෙම අවුලක් තිබුණේ නැහැ. ඒත් මම අම්මිලාව පෙන්නුවානේ. ඉතින් ඒකෙන් එයා ටිකක් කලබල වුණා. එයා තාම 100% රිකවර් වෙලා නැහැ අම්මි. මට බයයි. අද මම්මිලාව මීට් වුණොත් එයා ඒකට කොහොම රියැක්ට් කරයිද කියලා. තෙදස් වදන් ගොනු කරන්නට වූයේ නොසන්සුන්වය. මන්ද සිනිල් මොනරිය අසනීපව හිඳිනවා දකින්නට ඔහු අකමැතිය. දකින්නට තබයිසේ සිතානට ඔහු බියය. ඇව සම්පූර්ණයෙන්ම සුව කරගත යුතුයි ඇතේ දස් තමාටම පොරොන්දුවක් දුන්නේ ඇය අසලදීමය. සිය පුත්‍රරත්නයේ මේ කලබල නොසන්සුන් ස්වරූපය දුටු වනම ශ්වේතාටත් ඩග්ලස්ටත් ඔහු පිළිබඳව ඇති වූයේ අමුතුම හැඟුමකි. හමුව තවමත් දින කිහිපයක් වුවද තෙදස්ගේ දැස්වල ඇති ආදරය ඔවුන් මනාව කියවාගෙන තිබුණි. කවදත් දරුවන්ගේ යහපතම පැතූ මේ මව්පියන් දෙපළ අද දිනයේද වෙනසක් නොමැත. රිලැක්ස් පුතෝ. ඉක්මනින් අපි දුව හොඳ කරගමු. අපිට ඕනේ උනේ කෙල්ලව බලා ගන්න විතරනේ. ඉතින් අපි අපේ මොනර පැටික්කව බලා ගත්තා. මා යම්මී දැන් යන්න. පුතු ටික වෙලාවක් ඉඳලා එන මේ කට්ටියත් එක්ක. කමක් නැද්ද තාත්තී? ඒකට ගමක් නෑ පුතු. දුව එක්ක ටිකක් කතා කරලා මෙන්න. කාමරේට වෙලා පැයක් විතර ලෑස්ති වුණෙත් කෙල්ලව බලන්න ලස්සනට ඉන්න ඕන හන්දනේ. ඉතින් කතා නොකර යන්නේ කොහමද? නැද්ද ශ්වේතා? ඒකනේ ඩගි. බලන්නකෝ ඒක කියද්දි පුතුගේ මෝනට වැටෙන එළිය. රිලැක්ස් එකේ කට්ටිය එක ටිකක් ඉඳලා ඉන්න පුතු. අපි දෙන්න යන්න. එහෙනම් පරිස්සමට දෙන්නම්. මගේ කායකේනේ ආවේ තාත්තිලා කියන්න මං කැබ් එකක් දාගෙන එන්න. ඒක ඔයා තියාගන්න මා යමි කැබ් එකක් කෝල් කරගෙන යන්නම් ඉතින්. නෝ තාත්ති. මේක මේ අරගෙන යන්න එහෙනම් දැන්. දෙන්නම් පරිස්සමට යන්න හොඳේ. සිය මෝටර රථයේ යතුරු පියා අත තබමින් තෙදස්සේ පවසත්ම ශ්වේතා ඩග්ලස් දෙදෙනාම හෝටලයෙන් පිටව ගියේ. යලිත් වරක් කවිෂ්ගේ පපුතුරට වාරු වී හිඳින මොනර පැටික්කේ දෙස ආදරයේ පිළි බැල්මක් හෙළමින්. තෙදස් ඔවුන්ගේ මේසේ මතම රැඳුනේ ශාවිල අසලට ගොස් ඇයි යලිත් කලබල බේවියයි බියනි.
ඔහු එහිම රැඳුණාට ඔහුගේ දැස් මදකට හෝ ශාවිල්ලා අසලින් ඉවත් වූයේ නැත. වරින් වර ඔහු දුරකථනය පිරික්සමින් ශාවිල්ලා දෙසද බලමින් තෙදස් තනිවම සිය හැඟුමන් හා තනි වූයේය. ශාවියෝ දැන් කොහොමද අවුලක් නෑනේ නේද? දැන් ටිකක් හරි සිහිනි එකපාරම දාඩියකුත් දැම්ම. දීකන සුදුවක් කිව් මං බය වුණා ඔය හොඳටම මූණ නම් තාම හරි නෑ වගේ වුණාට. ලොකු නොහේ යමන්ද බං ආපහු. මේක මම ප්ලෑන් කරපු එකක් නෙමෙයිනේ. ඔබම ප්ලෑන් කළා දැන් යන්නලු. පොඩි මේක සෙල්ලමක් නෙමෙයි. සුදුමැණිකට ටිකක් කුලන් වදින්නත් එක්ක එළිය ටේබල් එකක් අරේන්ජ් කරන්න සීනියක් එක්ක යන්න. ගිහින් ඒක රෙඩි කරගෙන මට කෝල් එකක් දෙන්න. කවිස්ගේ එම ස්වරයට කලන පවා මදක් සලිත වූ බවකි. මන්ද එම වදන්වල ඇත්තේ ස්ථීර බවකි. එසේනම් තෙදස් හා තමා මේ සැලසුම් කළ නිසාවෙන් ඔහු කෝපගෙනද. මේ අවස්ථාව කවිෂා කතා කිරීමට සුදුසු වේලාව නොවන බවට කලනට වැටහුණි. සිහිනි සමග කලන ගොස් හෝටල් කාණ්ඩ මණ්ඩලය හමු වී මේ පිළිබඳව කතිකා කළේ ඒ නිසාවෙනි. මේ අතර කවිෂ්ගේ පපුතුරට වාරු වී සිටි ඔහුගේ සුදුමැණික සීරුවෙන් ඔහුගේ පවතුරින් මෑත් බැරෑරුම් ස්වරූපයක් ඇති ඔහුගේ වත දෙස හොඳින් බලා උන්නාය. ලොකෝ සුදුමැණික ඔයාට අමාරුවක් නෑ නේද? අමාරු නම් අපි යමුද? අනේ ලොකෝ. එවර ශාවිල්ලාගේ දැස් තෙත්තුවේ මේ දැනෙන හැඟුම දරා ගැනීමට බැරිම තැනය. මන්ද සියල්ලෝම සතුටින් ගමන පිටත් වූයේ සතුටින් රාත්‍රී යාමය ගත කිරීමටය. එහෙත් තමාගේ අසනීපයේ හේතුවෙන් සියල්ලම බිඳී විසිරී යන්නට විය. මේ සියල්ල තමා නිසාවෙනි. අනෙක් කරුණ නම් තෙදස් තමා අසලට පැමිණියා පමණි. ඔහු කොහි ගියාද යන වගක් හෝ තමා නොදනි. මේ සිදු වූවට සිය ලොකු ඔහුට ලෙහෙසියකට සමාවක් නොදෙනු ඇත. ලොකු ඔහුට කතිකා කළ විලාශයට ඔහුගේ හිත රිදෙන්නට ඇත. මේ සියල්ලම තමා නිසා වැනි. ශාවිල්ලාගේ කඳුළු කවිෂ තව තවත් කලබල කර තිබුණි. එය අඬන්නේ සුදුමැණික අමාරුයි නේද යාට? කෝ එන්න. තව ඉන්න ඕනේ අපි යමු. ගිහින් අපි අද සීනිවත් එක්ක ගිහින් ගාඩන් එකේ ටේබල් එකක් දාලා උයාගෙන කමු. කෝ නාඩ ඉන්නකො සුදුමැණික. මං කවදාවත් සනීප වෙන්නේ නැති වෙයිද ලොකෝ? සුදුමැණික දැන් සනීප වෙලා නින්නේ. තවත් මොනවද සනීප වෙන්න තියන්නේ ආ? පිහිචාච්චි මගේ. මන් නිසා ඔයාලා හැමෝටම හැමදාම කරදර ලොකෝ. අද වුණත් බලන්නකෝ ඔයාලා හැමෝම සතුටින් හිටියේ. මන් නිසා තමයි මෙහෙම වුනේ. ඉවර ශාවිල්ලාගේ කඳුළු වලට හේතුව කවිෂ්ට වැටහුණි. එසේනම් ඇය මේ සිත රිදවාගෙන නැත්තේ අද සවස් වරුවේ සිදු වූ නිසා වෙනි. කවිෂ් බර හුස්මක් ගෙන ශාවිල්ලාව සිය පපුතුරට තවත් බර කරගෙන අනෙක් අතින් නැගේ හිස පිරිමැද්දේය. සුදුමැණික කියන්නේ මගේ ජීවිතේ මට ඉන වටිනම කෙනා. මං හිතනවා ඒක සුදුමැණික දන්නව ඇති කියලා. ඔයා සනීපුණ දවසින් ඉඳලා ඔයාට වඩා දුකෙන් හිටියේ මම. ඉස්සර මගේ වටේ කැරකි සුරංගනාවියක් වගේ හිටපු කෙල්ල මගේ අත් දෙක උඩම ලෙඩ වුණාම මට ඒක කොහොම දැනෙන්නේ නැද්ද සුදුමැණික? ඒත් මං කොහොම හරි ඔයාව නැගිට්ටුවා. කලින් තරමටම නැතත් මං ඔයාව ඒ ළඟට එන ගානට හරි හොඳ කරගෙන තියෙනවා. ඒක ලේසි වුණ නෑ කියන්න සුදුමැණික හොඳටම දන්නවා. ඒ කොයිම වෙලාවකවත් මං කියලා දෙනවද මට ඒක කරදරයක් කියලා? ඔයාව හොඳ කරගන්න මට මගේ ජීවිත කාලෙම කැප කරන්න උනොත් මං ඒකත් කරනවා සුදුමැණික. ඔයා තාම මේ ලොකුගේ ආදරේ තරම ගැන දන්නේ. කවිෂෙම වදන් පිට කළේ බොහෝ හැඟුම්බරවය. ඔහුගේ වදන් වල ශාවිල්ලා කෙරෙහි පීතෘ සෙනෙහස මනාව ගැප තිබුණි. ශාවිල්ලාගේ හද සෙනෙහසින් බර වූයේ එම වදන් වලටය. කවිෂ්ගේ සෙනෙහසේ තරම ඈ හොඳින්ම දනි. මං ඔයාට හරි ආදරේ ලොකෝ. තවත් මිනිත්තු 5ක් පමණ දෙදෙනාම එසේ වැළඳගෙන සිටියේ බොහෝ දෑ සිතමින්. ශාවිල්ලා දැන් පෙර සේම සංසුන්ව ඇත. සැබවින්ම ඇගේ බෙහෙත ඇගේම ලොකුය. ලොකුගේ සෙනෙහසය. පියාගේ හිඩස නොදැනෙන්නට ඔහු ඒ පුදන ඔහුගේ පීතෘ සෙනෙහසය. ඊට උපමා නොමැත. ආදේශකද නොමැත. මේ ලොකු එවර ශාවිල්ලා හොර පූසියකමෙන් කවිෂ් හැඳ සිටි මේසේ බොත්තමක් කරකවමින් කවිෂ්ගෙන් සිය දැස් සංගවමින් හඬ අවදි කළේ. දැන් මිනිත්තු 15ක පමණ නොදුටුවේ රුව සොයමිනි. මේ ලොකෝ එයාකෝ
මම බැලුවා සුදුමැණික මොකද මගෙන් ওই ප්‍රශ්නේ අහලා තාම පරක්කු කියලා. එක්වරම කවීෂ්ගේ දුරකථනය නාද වූයේ කලනගේ නමිනි. ඔවුන් හෝටලයේ පිටත සුන්දර ස්ථානයක් සූදානම් කරගත් බව කවීෂට දැන්වූයේය. කවීෂ් සිහිනිට මෙහි පැමිණෙන ලෙසට දැන්වූයේය. අපි එයාව පස්සේ හොයාගමු. දැන් යමුකෝ එළියට. අර ඩබල් එරිය ඇරේන්ජ් කරලා ටේබල් එකක්. දැන් ඒ දෙන්නත් එක්ක යන්න එතන. හොඳේ මං එන්නම් ඉක්මනට. ඔයා කොහෙද යන්නේ? සුදුමැණික තරවටු බැල්මක් වතට නගාගත් කවීෂ් එසේ පැවසුවේ ඔහුට තෙදස් හමුවීමට යාමට සිතුණු නිසාවෙනි. තම තරවටුවට වත බෙරි කරගත් ශාවිල්‍යාව දුටු කවීෂ්ගේ වතේ සිනහව පුළුල් විය. ඔයත් හංස වගේමයි ලොකු. එයත් මේ හොඳට hina වෙලා ඉන්නවා. ඊළඟට අර වැඩ කරන අයට බනිනවා. ආයෙ මායක hina වෙනවා. කාලු ගුණේ වගේ යන්නේ වල දෙන්නම. බෙරි කරගත් වතින්ම ශාවිල්‍යා එසේ පවසත් කවීෂ්ගේ සිනහව තව තවත් පුළුල් වී. පසුව සිහිනි පැමිණෙන් ඇය හා ශාවිල්‍යාව පිටත් කර හැර කවීෂ් හොඳ හුස්මක් පිට කර බැලුවේ මවත් පියාත් පිටත් කර හැර දුරකථනය හා කාර්යබහුලව හිඳින සිය තෙදස් දෙසය. කවීෂ් සෙමෙන් සිය පියවර ලන් කළේ ඔහු අසලටය. දුරකථනය මත දැස් තිබුවෙන් කවීෂ් අසලට පැමිණි බව හෝ තෙදස් දුටුවේ නැත. කවීෂ් පැමිණ ඔහුගේ මේසේ ඉදිරියෙන්ම සිටගෙන ආසනයක් පසුපසට කරන්නට වූයේ තමා අවාගා තෙදස්ට ඒත්තු ගැන්වීමටය. එක්වරම සිදුව වටහා ගැනීමට නොහැකිව තෙදස් මදක් චකිතයකින් කවීෂ් දෙස බලා සිටියේය. ටේක් අ සීට් ලොකෝ. නමුදු ඔහුගේ එම ලොකු යන ආමන්ත්‍රණයට කවීෂ්ගේ දැස් සිහින් විය. එම ආමන්ත්‍රණය ඔහු පිළිගත් බවට ඔහුගේ බැල්මක් සාක්ෂි දරයි. පිළි නොගත් බවට ඔහුගේ බැල්මක් සාක්ෂි දරයි. තාමත් පමා නොකර කවීෂ් සිය සුරත අසුන්ගෙන හිඳින තෙදස් වෙත යොමු කළේ. හෙලෝ මිස්ටර් තෙදස්. මං කවීෂ්. මා දන්නේ නැති කියලා මං හිතනවා. තෙදස් වික්ෂිප්ත විය. එසේ නම් ඔහු තමාව මෙතරම් ඉක්මනින්ම ඔහුගේ හිතවතෙක් කර නොගෙන ඇත. තෙදස් හිඳ සිටි අසුනින් නැගිට සිය සුරත ඔහු වෙත පාමින් සුවහද සිනහවකින් සංග්‍රහ කළේය. හායි මිස්ටර් කවීෂ්. මං දන්නවා. අහස් නිතරම මිස්ටර් කවීෂ් ගැන කියනවා. සුහදව හඳුනාගත් දෙදෙනා එවර මුහුණට මුහුණලා අසුන් ගත්තේ එකෙකුට එකෙක් පරයා නොයන තේජස්ව සමගිනි. හුදෙක් මේසේ නිල්මොනරියගේ ලොකු නොවුවා නම් මෙවන් රැස් කිසිසේත්ම තමා කාගෙන් හෝ බලාපොරොත්තු නොවන බවට තෙදස්ට ඉඳුරාම විශ්වාසයි. නමුත් මේ ඔහුය සිය නිල්මොනරියට පියෙක් මෙන් රැක්වරණය සලසන්නාය. ඇයව සනසවන්නාය. ඔහුවද ඇය මෙන්ම තමාට අවැසිය. එනිසාම කවීෂ් කෙරේ ගොඩනැගුණු ඇමතුම ගෞරවයක් තෙදස්ගේ සිත තුළ වර්ධනය වන්නේය. මං කෙලින්ම කතාවට එන්නම්කෝ මිස්ටර් තෙදස්. මට අපේ පොඩි විස්තරේ කිව්වා. ඒ වගේම පොඩිත් කිව්වා අපි සුදුමැණිකගේ කන්ඩිෂන් එක ගැන මිස්ටර් තෙදස්ට කිව්වා කියලා. ඔව් මිස්ටර් කවීෂ් මට පොඩ්ඩක් විස්තරේ කිව්වා. ඇත්තටම කලින් වුණ දෙයට සෝරි. මං එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අම්මිටයි තාත්තටයි අහස බලන්න ඕනේ කියපු නිසා ඒ දෙන්නම එක්කන් ආව මිසක් එකකින් අහසට ඔහම දෙයක් වෙනවා කියලා දන්නවනම් කීයටවත් මම එහෙම කරන්නේ නැහැ. තෙදස් පැවසුවේ සැබෑම පසුතැවීමකිනි. ඔහුගේ වදන් තුල ඇය වෙනුවෙන්ම පැඟ ප්‍රේමය කියවාගෙන මට කවීෂ්ට අපහසු වූයේ නැත. නමුදු ඒ ඇයයි සිය ප්‍රාණය තෙදස්ට මීට වඩා බොහෝසේ වගකීම් සහිතව වැඩ කළ යුතු බවට කවීෂ් තරයේ විශ්වාස කළේ. ඉට්ස් ඕකේ. හැබැයි මීට පස්සේ එහෙම දෙයක් වෙන්න බෑ. ඇත්තටම මිස්ටර් තෙදස් මේක මම මෙහෙම කියන්නේ. ඒ ඉන්නේ මගේ මාමගේ දුව නෙවෙයි. ඒ ඉන්නේ මගේ පළවෙනි ළමයා. මාව තාත්තා කෙනෙක් විදිහට දැකපු මගේම ළමයා. සුදුමැණික ඉපදුන දවසේ ඉඳලා හැදුනේ වැඩුනේ මගේ අස්සේ. කොටින්ම කිව්වොත් නම් දික්කල් කෙනෙක් වෙනකම්ම නිදාගත්ත මගේ තුරුලේ. සුදුමැණිකව මට දීලා අපේ නැන්දයි මාමයි යන්නම ගියාම ඒක මගේ කෙලට දරා ගන්න අමාරු නෙමෙයි. ඒක දරා ගන්න බැරි වුණා. චාවිල්ලවද්ද මේ ඉන්න දැනට ගන්න මන් නොකරපු දෙයක් නෑ. ඉස්සරහටත් මන් නොකරන දෙයක්වත් නෑ. ඒ ඉන්න මගේ පණ ටික. පොඩ්ඩක් මට විස්තරේ කිව්වා. මිස්ටර් තෙදස් අපි සුදුමැණිකට ආදරේ කිව්වා කියලා කිව්වා. මිස්ටර් තෙදස් ආදරේ වෙන්න පුළුවන්. ඒත් සුදුමැණික තාම මිස්ටර් තෙදස්ට ආදරේ නෑනේ. අපේ සුදුමැණික කවදා හරි මිස්ටර් තෙදස්ට ආදරේ කියපු දවසට මට කටපුරා ලොකු කියලා කතා කරා. එතකන් මෙහෙම හොඳයි. තේරුණානේ? අනික අපේ කෙල්ල කැමති වෙනකන් ඒ කෙල්ලට ඕනට වඩා ලං වෙන තියාගන්න හිතන්නවත් එපා.
මේක වෝනින් එකක්. මොකද සුදු මැණිකගේ එක කෙස් ගහකට හරි පුංචිම ඩැමේජ් එකක් වුණත් මට පුළුවන් ඒක එහෙම කරපු එකව මරාගෙන මැරෙන්න උනත්. මම හිතනවා මිස්ටර් තෙදස්ට මං කියපු දේ තේරුණා ඇති කියලා. මේ අරුම පුදුම තරුණයා නම් විස්මයජනකයයි තෙදස්ට සිතුනි. පියකු නොවී ඕසියන ඉල්මනුරියව රකිනා තරම තෙදස් සියසින්ම දුටුවේය. හිඳින් ශාවිල්ලා උමතුවෙන් මෙන් මොහු පිළිබඳව වදන්නෙක් කිරීම කිසිසේත්ම අරුමයක් නොවේතැයි තෙදස් හිතුවේ. මිස්ටර් කවේෂ් මට තේරුණා. මිස්ටර් තෙදස් අද දැක්කේ ඔය බොහොම පොඩි දෙයක්. අපේ සුදු මැණික ඔයිට වඩා කලබල වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවක එයා වැඩ කරන ටයිම් එකක ආවොත් මිස්ටර් තෙදස් අනිවාර්යයෙන් මට කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා. මේ වෙලාවට එයාව කන්ට්‍රෝල් කරගන්න එක ගොඩක් අමාරුයි. මිස්ටර් තෙදස් දකින්න ඇතිනේ එදා කලායතනයේ කොන්සර්ට් එක දවසේ. මේ කෙල්ල මං හිතුවේ අඬලම මොකක් හරි වෙයි කියලා. ඒත් මට හිතා ගන්න බැරි එක දෙයක් තියෙනවා. මටයි පොඩිටයි ඇරුණම සුදු මැණිකගේ ඇඟිල්ලක්වත් වෙන කාටවත් අල්ලන්න එයා ඉඩක් දෙන්නේ නැහැ. ඒත් එදා මිස්ටර් තෙදස් කනට කරාබුව දාලා යනකම් සද්ද නැතුව හිටපු එක ඒක මට හිතා ගන්න බෑ. මං කරාඹ දෙක දාලා ඉවර වෙනකම් අහසැස් වහගෙන හිටියේ මිස්ටර් කවේෂ්. තෙදස්ට ලොකු ලෙස කියවෙන්නට යනවත් සමගම ඔහු යළිත් සිහියට පැමිණියේ. දෙදෙනාගේ සංවාදය මින් ඉදිරියට රැගෙන යාමට කවේෂ්ට සිතක් නොවුණි. මන්ද මේ පොඩ්ඩන් හට කිසිසේත්ම බුරුලක් නොපෙන්විය යුතුය. එසේ වුවහොත් අද දින සිදුවට වඩා විශාල කලබලයක් හෝ සිදුවීමට පුළුවන්. ඕකේ එහෙනම් මම යනවා. යන්න කලින් ටිකක් සුදු මැණිකව කතා කරන්න. හැබැයි මං කියපු දේවල් හොඳට ඔළුවේ තියාගන්න. තේරුණානේ? ඔව් මිස්ටර් කවේෂ්. අහස් කියන්නේ මගේ ජීවිතේ අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සේ මට එන විශේෂම කෙනා. එයාට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ කවදාවත්. එහෙනම් ගුඩ් බයි. එම සංවාදය එසේ අවසන් වී තෙදස් යාළිත් සිය මේසේ තනි විය. කවේෂ් ශාවිල්ලා සමග එක් විය. සැබවින්ම එලිමහන ඉතා අලංකාර ලෙස ආහාර වේල සකසා තිබුණේ ශාවිල්ලා සතුටින් ආහාර ගත් අතරය. සතර දෙනාගේ සිනහඬ මුළු එලිමහන පුරාවටම පැතිරුණි. මේ අතර වරින් වර සිහිනගේ බැල්මද කවේෂ් මතට වැටුණි. නමුත් කවේෂ් නම් වැරදී හෝ එදෙස නොබලා ඉන්නට තරයේ සිතාගත්තේය. හිඳින් බැල්මක් හෝ නොලැබුණද මේ සවස්වරුව කවේෂා ගත කරන්නට හැකිවීම පිළිබඳව සිහිනි සතුටු වූවාය. පසුව ආහාරගෙන අවසන කවේෂ් කලන වෙත දෑසින් යමක් ඉඟි කරන්නට වී කලනමෙන් ගිය වටහාගෙන මනාව වටහාගත්තේය. එසේම ඔහුගේ සිතට තව අදහසක් පැමිණි කටකොණකට නැගී එම සිනහව කවේෂත් පිළින කළ ඔහු සෑනින් අසුනින් නැගී සිටියේ. සුබාකි මෙහෙනවකු ගමනක් යන්න. කොහේ යන්නද පොඩි මෙතන කොච්චර ලස්සනයිද නේ මෙහෙම වාඩි වෙන්නකෝ. අනේ මන්ද තමුසෙනම් සුදුවක්කි අන්නරේ දෙද්දය තනියම කම්මැලිකම ඉන්නවා දැක්කා. එනවකෝ ගිහින් කයියක් දාලෙමු. අනේ කියන්නේ ආ ගිහින් නැද්ද තාම? ජයි මෙන්න කියලා පුළුවන් වුණා නම් ਉਹ කොට්ට පැදුරු ඔක්කොම අරගෙන අපේ ගෙදර පදිංචියට එනවා. කලන තනිවම සිටින් එසේ සිතුවා මිස වදන් කළේ නැත. ශාවිල්ලාට ඉබේටම බැලුනේ කවේෂ්ගේ වත දෙසේ. කවේෂ් දැස්වලින් ඉඟි කළේ කලන සමග යන ලෙසටය. ශාවිල්ලා සතුටින් සිය අසුනින් නැගී සිට කලනගේ දෑතේ එල්ලුණි. ලොකු සිහිනයක් දිහා බලනවා හොඳේ මේ වෙලාවවත් පුපුරන්න නැතුව. කවේෂත් ඇඟ ඇසක් ඉඟි මරමින් කලන එසේ පවසා ශාවිල්ලාව කැටුව. ඔහු එතනින් නික්මුණේ කවේෂා සිහිනව එහි තනි කරමිනි. හෝටලය තුළද පිවිසෙත්ම ශාවිල්ලා දුටුවේ කකුලක් පිට කකුලක් දමාගෙන දුරකථනය හා කාර්යබහුලව හිඳින සිය ප්‍රධානියාවය. ඇය කලන සමග සැනින් ඔහු අසලට පිවිස ඔහුගේ පසුපසින් සිටගත්තේ කලන වෙත ඉඟියෙන් තමා මෙහි නොඇති බව කියාපානට. අඩෝ තිද්දයියෙත් මොකෝ කල්පනාව. පොඩ්ඩු මෙතෙන්ට වෙනකන් දැක්කේ නෑනේ. අහසේ එන්න පිටිපස්සේ ඉන්නේ නැතුව මෙතන වාඩි වෙන්න. ශාවිල්ලාගේ වත බෙරි විය. ඔහු කෙසේ නම් තමා මෙහි සිටිනා වගක් දැනගත්තාද? අඩුම තරමින් තමාව දකින්නේ හෝ නොමැතිව. කාලන්ට නම් සිනහව. මම පොඩක් අර පැත්තට ගිහින් එන්නම්. ඔයාලා දෙන කතා කරන්නකෝ එහෙනම්. තෙද්දයි අරත් මොනා හරි හෝටලේ මත්පැන් හැල පෙන්වමින් තෙදස් වෙතට ඇසක් දෙංගි මරන කලන එසේ පවසන විට තෙදස්ගේ වරේ දඟකාර සිනහාවක් නැවුණා. මූ යකෝ ගිහින් වරෙන් කුඹව මං අල්ලගන්නම් පොඩ්ඩක්.
කලන පිටව ගිය. තෙදස්ගේ පිටටද තට්ටුවක් දමමින්. ශාවිල්ලා බෙරිවූ වතින්ම තෙදස් අසලම අසුන් ගත්තේ. ඔහු තමාව සොයාගත්තාට නෝක්කාඩුවෙනි. මොකද දැන් ඔය මූණ තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ කරගෙන ඉන්නේ අහස්? මොකුත් නෑ. ආස්ගේ ඔඩික්ලෝන් එකේ සුවඳ මට අඳුරගන්න බෑ කියලාද හිතුවේ? ඒ වර ශාවිල්ලාගේ දැස් දීප්තිමත් විය. බෙරියෝ වතේ ආදරණීයම සිනහවක් නැගුණි. ඒ සිනහව මෙතෙක් වෙලා තෙදස්ගේ සිත කරගෙන උන් ඒ පාළු බව පළවා හරින්න සමත් විය. ඔයා ඔෆිස් කිට් එකට වඩා මෙහෙම හරි හැන්සම් අනේ. ඇත්තද? තවත් ඇගේ නෙතු දෙසම බලමි. තෙදස් එසේ අසන්නට වෙද්දී ශාවිල්ලා තවත් ලැජ්ජාවෙන් වත රතු කරගත්තාය. ඔය අතර දෙදෙනාට පෙනෙන දුරින් හිඳ එදෙස බලා සිටින කවේස් දුටුවන තෙදස්ගේ දඟකාර පෙනුම මදක් පහව ගිය සේකි. ඔහු ශාවිල්ලාගෙන් මදක් පසුපසට වෙයි. ආසුත් ඔහම ඇඳම හරි ලස්සනයි. ඉන්දියාවේ ඉපදෙන්න ඕනි ළමයෙක් වැරදිලා ලංකාවේ ඉපදිලාද කියලාත් හිතෙනවා මට. අනේ අපේ ලොකුත් ඕකම කියලා මට විහිළු කරනවා. ඉතින් ඇත්තනේ. ඒක නෙමෙයි. අපේ ලොකු ඔයා එක්ක මොනවද අච්චර සීරියස් විදියට කතා කළේ හංස? මං ඇහුවම යාවට මොකුත් කිව්වේ නෑ. ඒවා කොල්ලොන්ගේ කතා කෙල්ලොන්ට වැඩක් නෑලු. අනේ මට ඕනේ එහෙනම් ඔයාලම කතා කරගන්නකො. අඬන බබෙක් කියලා හිතන් හිටියට මේ කියලා රණ්ඩු කෙක්කක් නේ බලන් යද්දි. මං එහෙම නෑ හාද. ඒක නෙමෙයි. අර කලින් අනේ සෝරි හාද. ඔයා බය වුණාද මාව එහෙම දැකලා? නෑ හස්. ඇයි සෝරි කියන්නේ ඔයා? අනික ඇයි මම බය වෙන්නේ? මිනිස්සු එහෙම තමයි. මිනිස්සු නහම ලෙඩ වෙනවා ඒක සාමාන්‍යයි. හැබැයි අපේ අම්මී තාත්තා නම් මොන තරහ වෙයි මන් දන්නේ. අනේ ඇයි? නෑ මම විහිළුවක් කළේ හස්. අපි වෙනදාසකේ දිනා මේ හිටමුකෝ. මම හැම වෙලේම කියන මගේ අලුත් පීයේ කවුද කියලා බලන්න එයාලත් ආසාවෙන් ඇත්තේ. ඒ වර දෙදෙනාගේ කතා බහට නිමක් නොවුණි. ශාවිල්ලා පෙරසේම ගිරවියක මෙන් කියවන්නට වුණි. තෙදස් ඒවා ආසා සිටියේ ආශාවෙනි. මේ අතර මත්පැන් හලට ගිය කලන සීරුවට බීර කෑනයක් තොල ගානට විය. කවේෂා සිහිනිය අතර තිබුණේ මිනිත්තු ගණනක නොබිඳුණු නිහැඬියාවකි. ඒ නිහැඬියාව බිඳ දමමින් එක්වරම මේසේ මත තිබූ සිහිනිගේ දුරකථනය නද දෙන්නට විය. ඒ මත වූයේ අනුහස් අයියා ලෙසය. ඒ ඇගේ නැන්දනියගේ පුත්‍රයාය. නිවසින් ඈට යෝජනා කර ඇති තරුණයාය. දුරකථනය කවේෂ අසලට බරවන්නට තිබූ නිසාවෙන් කවේෂේ නම හොඳින්ම දකින්නට විය. ඔහුගේ වත රත් පැහැගැන්වීමට මොහොතක් හෝ ගත නොවිනි. ඒ දුටු ශාවිල්ලාගේ උගුරකට වේලී ගියේ. එහෙත් මේ ඇමතුමට සම්බන්ධ නොවී සිටීමටද නොහැක. ඇය ගැහෙන හදින් ඇමතුමට සම්බන්ධ වූවාය. හෙලෝ අයියේ. ඔව් අයියේ. ඒ හොටෙල් එකේ තමයි. එළියේ ගාඩන් එකේ ඉන්නේ අයියේ. හරි අයියේ. ඇමතුම විසඳ විය. සිහිනට දහඩියකුත් තමා ඇත. මන්ද ඔහු ඇමතුමෙන් කීවේ මවගෙන් තමා පිටතට පැමිණි වග අසා දැනගත් බවත් ඔහුද මේ අසලම හිඳනා නිසාවෙන් දැන් ඔහුද හෝටලයට පැමිණෙන වග තමාව ඔහු නිවසට කැටුව යන බවත්ය. හිඳින් තමාට කළ හැක්කක් නොමැත. දෙමව්පියන් ඔහු යෝජනා කර තිබුණද ඔහුව තමාට ප්‍රතික්ෂේප කළ හැකි බව ඔවුන් කියා සිටියේ. ඒ අයිතිය සිහිනි සතු ඇත. සැබවින්ම සිතින් ප්‍රේම කරන තරුණයා තමා ඉදිරියේ මුනිවත රකිද්දී මව්පියන්ගෙන් වදනට කීකරුව යෝජිත තරුණයා හා පිටවනවා හැරෙන්නට සිහිනිට වෙන කිසිදු විකල්පයක් නොවුණි. නමුත් එය කවේෂ් ඉදිරියේ වදන් කරන්නේ කෙසේදැයි සිතුවාය. ඔහු ඊට කෙසේනම් ප්‍රතිචාරයක් දක්වා විදෝයි පියවුවාය. එකත් අතකට තමාගෙන් ඔහුට වගක් නොමැති බව සිතා සිහිනි පුවත සැලකිරීමට සිත සාදා ගත්තාය. To be continued. ඔන්න ඉතින් ආදරේ ගොඩාක් පිරුණු කොටසක් අරගෙන මං ආවා. එහෙනම් ඔන්න මං හිතනවා ඔයාලත් ආදරේ ගොඩාක් තියලා යයි කියලා. එහෙනම් channel එකට අලුත් හැමෝම channel එක subscribe කරන්න. කතාව ලස්සන නම් අදහසක් කියාගෙන යන්න. ආදරේ ගොඩාක් ඉතිරි කරලා ගියොත් මං ඉක්මනින්ම එන්නම්. එහෙනම් පරිස්සමට ඉන්න මගේ මායා පැටවනේ. bye bye.